මිල්කෝ ආයතනය මම නැත්නම් ලංකාවේ රජය සතු ප්‍රධානම කිරි නිෂ්පාදන ආයතනය විදියට 2024 ඔක්තෝබර් මාසයේ මේ ආයතනය නව පරිපාලනයක් විදියට බාර ගන්නකොට ඉතා අධික ණයබරකින් පෙළීච්ච ආයතනයක් මේක. ඉතා ඉක්මනින්ම ඈවර කළා විදේශීය සමාගමකට පවරන්න තිබුණු ආයතනයක් මේක. සේවකයන් සම්පූර්ණයෙන්ම මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඉතාමත්ම අධෛර්යයටපත් වෙලා වැඩ කරපු ආයතනයක්. නිෂ්පාදන ලංකාවේ කොහෙවත් මිලට ගන්න කොතරම් හොඳ නිෂ්පාදන මිලට ගන්න බෙදා හැරීම සම්පූර්ණයෙන් අවුල් වෙච්ච ආයතනයක් විදියට තමයි මිල්කෝ ආයතනය පැවතුනේ. මේ ඉතා කෙටි කාලය ඇතුළත අපට හැකියාව ලැබුණා මිල්කෝ ආයතනය ලබාගත් සමස්ත ණය ප්‍රමාණයෙන් 50%කට වැඩි පැත්ත ගෙවලා ඉවර කරගන්න. අපි කිරි ගොවීන්ට දල වශයෙන් රුපියල් මිලියන 500කට වඩා වැඩි මුදල් හිඟ මුදල් ප්‍රමාණයක් තුන ගෙවන්න, වෙනත් සැපයුම් කරුවන්ට තුන රුපියල් මිලියන 790කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ගෙවන්න, විශේෂයෙන්ම රාජ්‍ය බැංකු වලට අපි තුන බැංකු අයිරාවක් විදියට රුපියල් මිලියන 1800කට වඩා වැඩි ප්‍රමාණයක් ණය වෙලා තිබුණා අපි. අද මේ වෙනකොට ඒන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අපි ගෙවලා අවසන් කරලා තියෙනවා. කිරි ගෝවින්ගේ මුදල් සම්පූර්ණයෙන්ම ගෙවලා අවසන් කරලා තියෙනවා. වෙනත් සැපයුම් කරුවන්ගේ මුදල් සම්පූර්ණයෙන්ම ගෙවලා අවසන් කරලා තියෙනවා. බැංකු අයරයනොත් සැලකිය යුතු ප්‍රමාණයක් අපි ගෙවලා අඩු කරගෙන තියෙනවා. මූල්‍යමය පැත්තෙන් අපි ගත්ත සාර්ථකත්වය ඒක. එතනින් පස්සේ අපේ නිෂ්පාදන බෙදා හැරීම අපි විධිමත් කරලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ සියලුම ප්‍රධාන සුපිරි වෙළඳසැලවල් ප්‍රධාන වෙළඳසැලවල් වලට අපේ නිෂ්පාදන අඛණ්ඩව බෙදා හරිනවා. ඉතා ඉක්මනින්ම අපි ලංකාවේ ප්‍රධාන සියලුම නගර ආවරණය වෙන විදියට අපේම අලෙවිසල් ජාලයක් පටන් ගන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි මේ වෙනකොටත් ඒ කීපයක් ආරම්භ කරලත් ඉවරයි. තවත් මාස 3ක් වගේ කාලයක් ඇතුළත අපි උත්සාහ ගන්නවා ලංකාවේ ප්‍රධාන නගර 500කම අපේම අලෙවිසල් ජාලයක් ආරම්භ කරන්න. අනිත් පැත්තෙන් ගත්තාම අපි 2024 අවුරුද්ද ගත්තොත් අපට ගොවීන්ගෙන් කිරි ලැබුණු ප්‍රමාණය ඉතාම අවම වෙලා තිබුණා. 2024 ජනවාරි මාසය වෙනකොට අපිට මාසික දෛනිකව අපට ලැබුණු කිරි ප්‍රමාණය කිරි ලීටර් 68000ක් විතර. හැබැයි අපි ඒක මේ අවුරුද්දේ ජනවාරි වෙනකොට අපි වර්ධනය කරගත්ත කිරි ලීටර් ලක්ෂය දක්වා. මේ අවුරුද්දේදී අපි බලාපොරොත්තු වෙනවා 2025 වර්ෂයේ සාමාන්‍ය කිරි ලබා ගැනීම කිරි ලීටර් 1,80,000ට එහාට ගෙනියන්න. ඒ නිසා අපේ රටේ ජනතාවට අපට පොරොන්දුවක් දෙන්න පුළුවන්. ඔබගේ වඩා ප්‍රණීත ගුණාත්මයෙන් යුතු අපේම නැවුම් කිරි වලින් හදන හයිලන්ඩ් නිෂ්පාදන තව දුරටත් හිඟයකින් තොරව තව නොබෝ කාලෙකින්ම ඔබගේ ගමේ නගරයේ වෙළඳසල් වලින්ම මිල්දී ගන්න පුළුවන් තත්ත්වයට මේ ආයතනය ඉස්සරහට අරගෙන එනවා කියන එක. ඊළඟට මේ ආයතනයේ සේවක මණ්ඩලය දැන් ඉතාම තෘප්තියෙන් කාර්යක්ෂමව වැඩ කටයුතු කරනවා. මේ සේවක මණ්ඩලයම තමයි අභිප්‍රේරණය මගින් මේ විශ්මිත දියුණුව ලබා ගන්න කටයුතු කරේ. ඉතින් මම හිතනවා මිල්කෝ ආයතනය ලංකාවේ කිරි ගොවීන්ට හොඳ පණිවිඩයක් දෙනවා. ඔයාලා කොච්චර කිරි හැදුවත් තව වැඩිපුර කිරි හදන්න සියලුම කිරි මිලදී ගැනීමට අපි සූදානම්. ඒ වගේම ඊටාම සාධාරණ මිලකට මිලදී ගන්න අපි සූදානම්. ඒ විතරක් නෙවෙයි අපේ කිරි ස්වයංපාලිත කිරිගොවි සමිති ඒ වගේම වෙනත් අපේ සම්පකාර සහ වෙනත් ආයතන හරහා අපි තවදුරටත් අපි කිරි මිලදී ගැනීමේ ජාලය ශක්තිමත් කරන්න මේ වෙනකොටත් අපි කටයුතු සූදානම් කරමින් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි එතනින් ඉස්සරහට ගිහිල්ලා අපි උත්සාහ ගන්නවා නවීන තාක්ෂණය මේ කිරි එකතු කිරීමේ ජාලයට එකතු කරගන්න. අපි හිතනවා මේ අවුරුද්ද අවසාන කාලය වෙනකොට අපිට පුළුවන් වේවි සම්පූර්ණ ස්වයංක්‍රීය මට්ටමකට මේ කිරි එකතු කිරීමේ ජාලය පත් කරගන්න. අපි ඒ වෙනුවනුත් වැඩ කරමින් යන්නේ. ඒ නිසා මම හිතනවා 2025 26 මේ අවුරුදු දෙක ලංකාවේ මේ සමස්ත ප්‍රගමනයේ ලොකු කාර්යයක් මිල්කෝ ආයතනයටත් කරන්න පුළුවන් වේවි කියලා. 2024 දැකපු ගර්භිත විකුණන්න තිබුණු මිල්කෝ ආයතනය මේ අවුරුද්ද වෙනකොට අපි නව පණකින් ජවයකින් අපි ඉස්සරහට ගෙනල්ලා තිනවා. 2025 26 අවුරුද්දේ අවසන් වෙනකොට සම්පූර්ණයෙන්ම නවීකරණය වෙච්ච අලුත්ම ලෝකේ තියෙන හොඳම කිරි නිෂ්පාදන ලෝකේ තියෙන හොඳම ක්වොලිටියෙන්
ක්වොලිටියත් එක්ක තරම් කරන්න පුළුවන් මට්ටමේ නිෂ්පාදන ඔබගේ පරිභෝජනයට දෙන්න අපි කටයුතු කරනවා.